ආදා ගන්න දාලා බලන්න මාතර මම කියන්නේ කලුවක අවශ්‍ය ඉස්සර මම අහගෙන ඉන්නකොට ඒ ඉඳලා මෙතන ඉඳලා ගිහම වටේ ගන්න. ඉස්සර අර සමන්තය හිටපු තරම් රහ නෑමයි. ඒකල ඒක සමන්තක කඩේ රහ නෑ. රහ නෑනේ. ඔව් සමන්තක බලන්න. ඒක සමන්තක. ඉස්සර රහයි වරේ ඈ. ඒ මම හිතන්නේ මොනවද දානවාද වැඩි නරම් මට අදිනුරෝ සින්න. දැන් හැබැයි රහ නෑ ඇත්තට වල. දැන් එක්කවත් නැහැ. කන්නේ අර පිපිලා ලාභෙට හින්දා මොකද රාජ්‍යයෙන් තිබ්බ කන්න පුළුවන්. කොච්චර ගාවක්ද කියනවා. මල් පිස්සුවට. අපි දෙන්න කන්නේ අරුගෙන් කරලා මේ ගලේලා මුස්ලිම් කන්නේ. පුජානේ. ගත්ත කතරගම මම අපටි අර වැඩි නෑ. අපි දෙන්න වැඩි සල්ලියද කොහොම ෆිට වෙලා මේ උඩ වෙන්නේ. මේ මම ඉඳන්නේ බෙන්සිප් එක ගහලා වෙන්නද කියලා නෝ. ඒක කියවන්නේ. මගේ දා මම ෆර්ස්ට් එක අර ගෑණි සල්ලි වලියල්ලා මේ දැන් පේන්නේ කොහොමද පෙවුනා වරු. මට ෂොට් එක ගෝයි පන්නලා දාලා කියනවා. ඒ පුතා මුදෙන්න වල තමයි ලයික් කපල එන්න. ඒකත් බම් මොකද පිස්සුවක් කියලා. නැත්තම් උකාර පිස්සුවක් නෑ. නැත්තම් මේකට තමයි පට්ටරහයි ඔබ මිනුනේ. ඔව් ආ පිස්සුව දෙක මේ ගන්න ඕකේ. උට බිස්නස් කරනවා අර කවුද? RB දඟුලා දින්න කවුද? ඈ? RDB දඟුලා දින්න. ඔව් ජිල්ලාගේ ඉන්නේ. හරිද? ඔව්. උට බිස්නස් කරනවා. අකලේ තියෙනවා. ඔව් උගේ අනේ ඔකේ කාරි බවනේ. ඔව් කන්නේ බොන්නේ ඈ? ඔව්. අම්මා මාගට ඒක බුලත් තිබුණා. අම්මා ඔය විතර සල්ලි අප්පා මාගට විදියට ගෝල අර කල්පයි කියනවා. පොඩියට දෙනවා ලක්ෂ 2 මාගට එක. දවසට. ඔව් නාඩා බිමුට. පොඩියට සල්ලි දෙනවා. දවසේ දැන් සාමාන්‍ය උදේ 5000 දුන්න ගෙපුවම උඹට CCTV එකේ මතකද එකපාරක් අර නාටාදී ගොළුවක් කර ෆ්‍රෙන්ඩ් එක අර පාරේ දානින්ද යන එක වීඩියෝ එකක් දැක්කද ඒක? පොට්ටානද? ගන්න කන්න තමයි කියලා තමයි. ඒක ගෙවල අපිට දිනුම්. ඉවර කරන්නේ. අද ඔකේ පොඩ්ම කරනවා. කොල්ලෝ මාළු උදිත දෙනවා බීට් කෑල්ල කරලා. මාළු බීට් දෙන්න. මේ උඩදාව තියාගෙන ඉපා. ඇයි? ඔව් තමයි දා කන්න දෙයක් නැහැ මේකේ. බීට් කන්නයි. අවසන් දැන් කාලේ දෙකේ මර බීට් රම්පු ගමි. මුතුමන්ගේ පහුවෙන් බීට් නේ. පහුව දැන් දෙන්න කොහොම රහබ. ඔය එක පැත්තකින් පොරොස් මාළු තෙල් දාලා තියෙන්නේ. තෙල් දාලා. ඒ දාලා පහුව දාන්න තමයි. අපි සුදුනේ සම්බෝල දෙක දාලා පැත්තකින් පොරොස් කැල්ලක් එහෙම තිබ්බනම් එල්ලු දායිද? ඒක මයික කලින් මම දන්නවනම් මම අර කරුණාත් සම්බෝල කලදී උඹලකට වගේ හාල්නස් දාලා. වැඩිපුර ටිකක් දාන්න තිබ්බා. ඔව්. මාළු චුට්ටක්